අදත් ඔයාව සාදරයෙන් එකතු කරගන්නවා. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයාගේ අතේ තියෙන මුදලට අපි කොහොමද බලු පැටියෙක් මිලදී ගන්නෙ. ඒ වගේම එයාලව හොයාගන්න කියන එක ගැන. මෙතනදී රුපියල් 50000ට අඩුවෙන් මිලදී ගන්න පුළුවන් බලු පැටව ගැන තමයි මම කතා කරන්නේ. මේ ප්‍රයිස් එකේ එහා මුදලකට, ඒ කියන්නේ රුපියල් 50000න් එහා මුදලකට ඔයා පැටියෙක් මිලදී ගන්නවා නම් ඒ පැටිය පිළිබඳව ඔයා ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. අද ප්‍රධාන වශයෙන්ම මම කතා කරන්නේ ඔයාගේ ගෙදර සුරතලයට හරි එහෙමත් නැත්නම් ආරක්ෂාවට හරි බලු පැටියෙක් මිලදී ගන්න හිතාගෙන ඉන්නවා නම් ඒගොල්ලන්ගේ මිල ගණන් කොහොමද, ඒ වගේම එයාලව හොයාගන්නේ කොහොමද කියන එක ගැන. මම රුපියල් 50000 කියන සීමාව සඳහන් කරලා තිබ්බත් මේ වීඩියෝ එකෙන් සඳහන් වන ඩොග් බ්‍රීඩ් වර්ග කිහිපයක රුපියල් 50000ට අඩුවෙන් මිලදී ගන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් 20000ත් 35000ත් ඒ වගේ යන මුදලකට අපිට මිලදී ගන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඔයා තෝරගන්න පැටියාගේ ගුණාත්මක භාවය හා බ්‍රීඩ් තීරණය කරන මිල අනුව මේක වෙනස් වෙන්න පුළුවන්. ඔයා තීරණය කරන්න ඕනේ පැටියෙක්ව ගන්නේ මොන කාරණාව මතද කියන එක. සාමාන්‍යයෙන් ගෙදර හදන්න ගන්නවා නම් ඔයා රුපියල් 50000ට අඩුවෙන් ඉන්න පැටියෙක් ගන්න පුළුවන්. ඔයා ඩොග් ෂෝ එකකට වගේ දානවා නම් අනිවාර්යයෙන්ම රුපියල් 50000න් එහා වැඩි මුදලක් දීලා එයාලගේ හොඳම ක්වොලිටියේ පපී කෙනෙක් මිලදී ගන්න වෙනවා. ඉතින් අපි බලමු අද වීඩියෝ එකෙන් ඔයාට ගෙදර හදන්න, ඔයාගේ ගෙදර සුරතලයට එහෙමත් නැත්නම් ආරක්ෂාවට හදන්න හොඳම ඩොග් බ්‍රීඩ් වර්ග කීපයක මේ වෙනකොට ලංකාවේ යන මිල ගණන් මොන වගේද කියලා. ඩෑෂ් හවුන්ඩ් මේ වෙනකොට පැටියෙක් රුපියල් 10000ත් 20000ත් අතර වගේ මුදලකට අපිට මිලදී ගන්න පුළුවන්. සුරතලයට වගේම සැරකරොත් ගොඩක් ආරක්ෂාව ලබා ගන්න පුළුවන් ඩොග් බ්‍රීඩ් එකක් වෙනවා. මෙයා ශරීරයෙන් ගොඩක් පුංචි, ඒ වගේම දිග හින්දා මෙයා ගොඩක් වෙලාවට හතුරෙකුට පහර දෙන්නේ එයාගේ කකුල් වලට. මෙයාව අපිට පහසෙන්ම කුඩා ඉඩ ප්‍රමාණයක උනත් ඇති කිරීමේ හැකියාව තියෙනවා. පොමරේනියන් සුරතලයට හදන ඩොග් බ්‍රීඩ් එකක් හොයනවා නම් මේ බ්‍රීඩ් එක ඔයාට හොඳටම ගැලපෙනවා. පුංචි වගේම දඟකාර බ්‍රීඩ් එකක් තමයි මෙයා. මෙයත් ඔයාට පහසුවෙන්ම කුඩා ඉඩ ප්‍රමාණයක උනත් හදන්න පුළුවන්. මේ වෙනකොට පැටියෙක් රුපියල් 20000ත් 30000ත් අතර වගේ මුදලකට අපිට මිලදී ගන්න ඉන්නවා. කොකර් ස්පැනියල් මෙයාව සුරතලයට හදන්න තමයි ගොඩ දෙනෙක් භාවිතා කරන්නේ. ලස්සන වගේම ගොඩක් පුරතල්, පවුලට ගොඩක් ආදරය කරන ඩොග් බ්‍රීඩ් එකක් තමා මෙයාලා. මේ වර්ගයේ පැටියෙක් මේ වෙනකොට අපිට රුපියල් 25000ත් 35000ත් අතර වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. බීගල් මධ්‍යම ප්‍රමාණයේ උසක් ගන්න ආරක්ෂාවට වගේම සුරතලයටද අපිට මෙයාව ඇති කරන්න පුළුවන්. පහසුවෙන්ම අපිට මෙයාව ඇති කිරීමේ හැකියාව තියෙනවා. කන් පහලට කඩා හැලෙන තරමක් ලොකු හිසක් මෙයාට පිහිටලා තියෙනවා. බීගල් වර්ගයේ පැටියෙක් අපිට රුපියල් 35000ත් 50000ත් අතර වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. රොඩේෂියන් රිච්බැක් මෙයාව නම් අපි ගොඩක් භාවිතා කරන්නේ ආරක්ෂාවට ඇති කරන්න. මෙයාගේ අපිට පිටේ කඩුවක් වැනි සනකුලක් බලා ගන්න පුළුවන්. මේ වෙනකොට මෙයාලගේ පැටියෙක් හොයාගන්න ටිකක් අමාරුයි. සාමාන්‍යයෙන් අපිට මේ රිච්බැක් පැටියෙක් රුපියල් 30000ත් 50000ත් අතර වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. ඩැල්මේෂන් සුදු පාට ශරීරයේ කළු පාට පුල්ලි බලා ගන්න පුළුවන්. මෙයාව අපිට ආරක්ෂාවට වගේම සුරතලයටද ඇති කරන්න පුළුවන්. ඒ වගේම තමයි මෙයාව අපිට අපේ ෆැමිලි එකත් එක්ක පහසුවෙන්ම ඇති කිරීමේ හැකියාව තියෙනවා. ඩැල්මේෂන් වර්ගයේ පැටියෙකු මේ වෙනකොට රුපියල් 30000ත් 40000ත් අතර වගේ මුදලකට අපිට මිලදී ගන්න පුළුවන්. ඩොබර්මන් ගොඩක් විමසිලිවන්ත, ඒ වගේම අවධානයෙන් කාලය ගත කරන ඩොග් බ්‍රීඩ් එකක් තමයි මේ ඩොබර්මන් කියන්නේ. මෙයා ගොඩක් සැරකරොත් පාලනය කරගන්න පවා අමාරු වෙන්න පුළුවන්. නමුත් පවුලේ අය සමග හුරු කරලා මෙයා හදනවා නම් ඉතාමත් හොඳ ෆැමිලි ඩොග් බ්‍රීඩ් එකක් වෙනවා. ඉතින් මේ ඩොබර්මන් වර්ගයේ පැටියෙකු මේ වෙනකොට ලංකාව ඇතුළත අපිට රුපියල් 25000ත් 40000ත් අතර වගේ මුදලකට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ග්‍රේට් ඩේන් ලෝකේ ඉන්න උසම ඩොග් බ්‍රීඩ් අතරින් දැනට ඉන්න උසම ඩොග් බ්‍රීඩ් එක තමයි මේ ග්‍රේට් ඩේන් කියන්නේ. ඉතින් මෙයාව හදනවා නම් අනිවාර්යයෙන්ම ටිකක් ලොකු ඉඩකඩක් අවශ්‍ය වෙනවා. මොකද මෙයාට දුවලා පැනලා ඉන්න ඕන. මෙයාව දැක්ක ගමන් ගොඩ දෙනෙක් බය වෙන හින්දා මෙයාව අපිට ආරක්ෂාවට ඇති කරන්න පුළුවන්. මේ වෙනකොට පැටියෙකු රුපියල් 30000ත් 50000ත් අතර වගේ මුදලකට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. බොක්සර් ඔයාට ඉඩකඩම් තියෙනවා නම්, ඒ වගේම ඔයා මොනවා හරි වගා කටයුතු වල නිරත වෙනවා නම් ඔයාට අන්න ඒ දේවල් ආරක්ෂා කරගන්න මේ බොක්සර් පපී කෙනෙක් මිලදී අරගෙන හදන්න පුළුවන්. මේ වෙනකොට ලංකාව තුල මෙයාලව බ්‍රීඩ් වීම ගොඩක් අඩු මට්ටමක අපිට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ බොක්සර් පැටියෙකු අපිට මේ වෙනකොට රුපියල් 30000ත් 50000ත් අතර වගේ මුදලකට මිලදී ගැනීමේ හැකියාව ලැබිලා තියෙනවා.
ලැබ්‍රඩෝ ලංකාව විතරක් නෙමෙයි මුළු ලෝකේම රටවල් ගණනාවක මෙයා ගොඩක් ජනප්‍රිය වෙලා තියෙනවා. ඉතින් මෙයා ගොඩක් ජනප්‍රිය වෙන්න හේතුව තමයි මෙයා ගොඩක්ම සුරතලයට ඇති කරන ඩොග් බ්‍රීඩ් එකක් විදිහට තමයි අපිට බලා ගන්න ලැබෙන්නේ. ෆැමිලි එකත් එක්ක පහසුවෙන්ම අපිට මෙයාව ඇති කිරීමේ හැකියාව තියෙනවා වගේම මෙයාව අපිට නිවස ඇතුළත වුණත් පහසුවෙන්ම ඇති කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ලැබ්‍රඩෝ පැටියෙකු අපිට සාමාන්‍යයෙන් රුපියල් 35000ත් 50000ත් අතර වගේ මුදලකට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ජර්මන් ෂෙපර්ඩ් ලංකාවේ තවත් ගොඩක් ජනප්‍රිය ඒ වගේම ගොඩ දෙනෙක් තමන්ගේ සුරතලා විදිහට ඇති කරන ඩොග් බ්‍රීඩ් එකක් තමයි මේ ජර්මන් ෂෙපර්ඩ් කියන්නේ. ආරක්ෂාවට වගේම සුරතලයටද මෙයාව ඇති කරන්න පුළුවන්. ගොඩක් හොඳ බුද්ධි මට්ටමක් තියෙන ඒ වගේම හොඳ ඩොග් බ්‍රීඩ් එකක්. ගොඩක්ම මෙයා ආරක්ෂාවට ඇති කරනවා. පැටියෙක් අපිට මේ වෙනකොට රුපියල් 25000ත් 50000ත් අතර වගේ මුදලකට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. රොට්වයිලර් ලංකාවේ තවත් ජනප්‍රිය ඩොග් බ්‍රීඩ් එකක්. ඒ වගේම මෙයාව අපිට ආරක්ෂාවට ඇති කරන්න යොදා ගන්න පුළුවන්. ඇග්‍රෙසිව් අතින් වැඩි ඩොග් බ්‍රීඩ් එකක් විදිහටද මෙයාව හඳුන්වා දෙන්න පුළුවන්. මෙයා හදන්න ගන්නවා නම් මෙයා ගැන හොඳට හොයලා බලලා මිලදී ගන්න ඒක ඔයාට ගොඩක් වාසිදායක තත්ත්වයක් වෙනවා. කොහොම වුණත් මේ වෙනකොට ගොඩ දෙනෙක් මෙන්න මේ රොට්වයිලර් කියන ඩොග් බ්‍රීඩ් එක ඇති කරන්න පෙළඹිලා තියෙනවා. ඉතින් ලංකාව තුලත් මේ වෙනකොට රොට්වයිලර් පැටියෙකු අපිට රුපියල් 30000ත් 50000ත් අතර වගේ මුදලකට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මම මේ සඳහන් කරපු ඩොග් බ්‍රීඩ් වගේම මේ වෙනකොට ලංකාවේ ඉන්න නොයෙකුත් ඩොග් බ්‍රීඩ් මිලදී ගන්නේ කොහොමද? යාලව මිලදී ගන්න හොයා ගන්න කොහොමද කියන එක ගැන. ඉතින් ඒක ගැන ඇත්තටම අපිට අවධානයක් දෙන්න අවශ්‍ය වෙන්නෙම නෑ. මොකද අපිට මේ වෙනකොට වෙබ්සයිට් තියෙනවා, එහෙම නැත්නම් Facebook තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් වලින් අපිට පහසුවෙන්ම පපී කෙනෙක් ඔයාලට ගැළපෙනම පපීව මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ගොඩ දෙනෙක් මං දාපු වීඩියෝස් වලට කමෙන්ට් අහලා තිබ්බා ඔයා ගාව ඉන්නවද, එහෙම නැත්නම් මිලදී ගන්න තැනක් දන්නවද කියලා. ඉතින් ඇත්තටම සේරම ඩොග් බ්‍රීඩ් වර්ග මං ගාව නෑ. ඉතින් මංගාව එහෙම මිලදී ගන්නත් නෑ. මොකද මං ඩොග්ස්ලා විකුණන්නේ නෑ. ඉතින් ඔයාලට පහසුවෙන්ම මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. Facebook වල ඔයා කැමති ඩොග් බ්‍රීඩ් එකේ නම සර්ච් කරලා ඔයාලට එයාලා සම්බන්ධයෙන් තියෙන group වලට add වෙන්න පුළුවන්. ඉතින් ඒ group වල එදිනෙදා ලංකාවේ ඇතුළත විකුණන්නේ ඒ වගේම මිලදී ගන්න ඉන්න ඩොග් බ්‍රීඩ් ලගේ ඩොග් පපීස් ලගේ විස්තර දානවා. ඒ වගේම අපිට ඉක්මන් කියන වෙබ්සයිට් ඒ වගේ දේවලුත් පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට පහසුවෙන්ම හොයාගන්න පුළුවන් Facebook එකෙන්. Facebook එකේ ගෲප් වලට ජොයින් වෙලා ඒ ගෲප් වලින් ඔයාලට පහසුවෙන්ම මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. අද මම ඔයාලා එක්ක කතා කරේ ලංකාවේ මේ වෙනකොට ඇති කරන්න මිලදී ගන්න පුළුවන් හොඳම ඩොග් බ්‍රීඩ් වර්ග කිහිපයක් ගැන. මේ මිල ගණන් යටතේ ඔයාට නිවස තුල ඇති කරන්න හොඳ පපී කෙනෙක් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. තාමත් ඔයාට අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න බැරි වුණා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් මතක් කරනවා. ඉතින් වීඩියෝ එකේ මුලින් සඳහන් කරා වගේ මම මෙතනදී සඳහන් කරේ සාමාන්‍යයෙන් අපිට ගෙදරක සුරතලයට හරි ආරක්ෂාවට හරි ඇති කරන්න මිලදී ගන්න පුළුවන් ඩොග් බ්‍රීඩ් කිහිපයක මිල ගණන් පිළිබඳව. ඉතින් ඔයා මීට වඩා හොඳ ක්වොලිටි එකේ පපී කෙනෙක්. ඒ කියන්නේ අපි උදාහරණයක් විදිහට ගත්තොත් ජර්මන් ෂෙපර්ඩ් කියන ඩොග් බ්‍රීඩ් එකේ හොඳම ක්වොලිටි පපී කෙනෙක් මිලදී ගන්න ඉන්න නම් ඔයාලට ලංකාව තුල මේ වෙනකොට බ්‍රීඩර්ස්ලා ඉන්නවා, කැනල් තියෙනවා. ඉතින් මෙන්න මේ වෑන් සර්ටිෆිකේට් එකක් තියෙන ගොඩක් හොඳ ක්වොලිටි පපී කෙනෙක් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් ගිහින් එන්නම්. ඒ වගේම ඔයාලට තාමත් සබ්ස්ක්‍රයිබ් කරන්න බැරි වුණා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අද වීඩියෝ එකෙන් ගිහින් එන්නම්.